ඉතින් සුබ දවසක් හැමෝටම. අද අප්‍රේල් මාසේ 8 වෙනිදා. ඉතින් යන්න හදන්නේ අලුත්තුණු වෙනස්ුණු පිටකොටුව CTB ස්ටෑන්ඩ් එක. බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න යන්න තමයි හදන්නේ. අද තමයි වසර 60කට පස්සේ පූර්ණ නවීකරණ කටයුත්තකින් අනතුරුව පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ ජනතා අයිතියටපත් වුණු මොහොත. මේ වෙද්දී පූර්ණ නවීකරණ කටයුත්තකට පස්සේ මෙන්න මේ ඔයාලට පේන පිටකොටුව CTB ස්ටෑන්ඩ් එක. පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ ජනතා අයිතියටපත් කරලා තියෙන්නේ මාස 6ක් 7ක් වගේ කාලයක්. මෙතන අලුත් වැඩියා කටයුතු සංවර්ධන කටයුතු සිද්ධ වුණා. ඉතින් මේ කටයුතු පළවෙනි අදියර අවසන් වෙලා එළබෙන නව වසරේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට නිවෙස් බලා යන්න කොළඹ ජීවත් වෙන ගොඩක් ගම්බද ජනතාව කොළඹ රැකියාවලට ඇවිල්ලා කොළඹ ජීවත් වෙනවා. ඉතින් ඒ අයට තමන්ගේ ගම්බිම් බලා යන්න පුළුවන් විදියට මෙන්න මේ විදියට නවීකරණය කරලා අද ජනතා අයිතියටපත් වුණා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න පුළුවන් දේවල් මේ කොළඹ කොටුව බස් ස්ටෑන්ඩ් එකේ CTB ස්ටෑන්ඩ් එකේ පෙන්වන්න පුළුවන් දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මෙන්න මේ විදිහට තමයි ස්ටෑන්ඩ් එකට ඇතුළු වෙන දොරටු දෙකක් ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ බස් නැවතුම් පොලේ ඇතුළත තත්ත්වය සහ පිටත තත්ත්වය. මේ හරිය ඉතින් කලින් නම් තිබුණා ගොඩක් තකරන් වලින් හදපු කඩසාප්පු මේ දෙපැත්තේ මේ පදික වේදිකාව දෙපැත්තේ. ඉතින් ඒ දේවල් සියල්ල ඉවත් කරලා තියෙනවා මේ වෙනකොට. ඉතින් හොඳ ඉඩකඩක් තියෙනවා මගේ ජනතාවට මේ පදික වේදිකාව භාවිතා කරන්න පුළුවන් මේ වෙනකොට හොඳ ඉඩකඩක් ඇතුව. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රධාන දොරටු දෙකෙන් එකකින් මම යනවා ඇතුළට. මේ සංවර්ධන කටයුතු වලට කලින් මෙන්න මේ පර්යන්තයේ තිබුණේ මහා නුවරඑළිය තලව කැලේ අන්න ඒ වගේ දුර බස් දැන් ඒක වෙනස් කරලා තියෙනවා. දැන් තියෙන්නේ කතරගම මාතර ගාල්ල අන්න ඒ වගේ වෙරළබඩ තීරයට යන බස් දකුණු පළාත පැත්තට යන බස් තමයි ගොඩක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රධාන පර්යන්ත දෙකක් විදිහට තමයි මේ ස්ටෑන්ඩ් එක ආරම්භක අවස්ථාවේදී නිර්මාණය කරලා තියෙන්නේ. කවාකාර පර්යන්තය සහ ඒක තමයි තියෙන විශාල ලොකු පර්යන්තය. ඊට අමතරව මට වම් පැත්තෙන් තියෙනවා මම කලින් පෙන්නපු පර්යන්තය එක කුඩා පර්යන්තයක්. ඉතින් මෙන්න මේ ප්‍රධාන පර්යන්ත දෙකේ තමයි බස් රථ ප්‍රධාන වශයෙන් ගාල් කරලා තියන්නේ. ඉතින් දැන් මේ කුඩා පර්යන්තයේ තියෙන්නේ මෙන්න මෙතන දොරටුව තියෙනවා. මේ දොරටුව මේ දොරටුව ආසන්නයේම තියෙන මෙන්න මේ කුඩා පර්යන්තයේ තියෙන දකුණු පළාතට යන බස් ටික. මගේ අදහස අනුව මට හිතෙන දේ මම මේ කියන්නේ. ඉතින් මෙතෙන්ට මේක මේ ස්ථාන වෙනස් කරපු එක ප්‍රායෝගිකව හොඳයි කියලා මට නම් හිතෙනවා. මොකද මෙන්න මේ විදිහට දොරටුව පේනවා. එතනම තියෙන පර්යන්තයට එහා පැත්තෙන් තියෙන දොරටුව ළඟින් මේ බස් ටික මේ ස්ටෑන්ඩ් එකෙන් එහාට යවන්න පුළුවන්. ඊටාම ඉක්මනින් සහ පහසුවෙන්. මේ ස්ටෑන්ඩ් එක වටේ කැරකි ඉන්න දෙයක් නැහැ. රැඳිලා ඉන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ මේ බස් රථවලට. ඉතින් මේ ගාල්ල මාතර ඇල්පිටිය වගේ බස් රථ පර්යන්තය කලින් තිබුණේ මෙන්න මේ බිල්ඩින් එකේ. අනික් පර්යන්තය තමයි තිබුණේ. එතකොට ප්‍රායෝගික ගැටලුවක් තියෙන්න ඇති කියලා මට හිතෙනවා. දැන් ඒ ගැටලුව निराකරණය වෙලා තියෙනවා. ඒ පර්යන්ත දෙක දෙපැත්ත මාරු කරලා තියෙන එක හොඳයි. ඉතින් මෙන්න මේ විදියට අද සමාරම්භක උත්සවය මම මේ වීඩියෝ කරන වෙලාවට සුළු මොහොතකට කලින් තමයි තිබුණේ. ඉතින් තවමත් අර වෙනදා වගේ සුපුරුදු පරිදි මෙතන වැඩ කටයුතු ටික සාමාන්‍ය විදියට ආරම්භ වෙලා නැහැ. තවමත් ඒ උත්සවයේ දේවල් මෙතන ඉතා කුඩා චාම් උත්සවයක් පැවැත්වලා තියෙනවා. ඉතින් මේ දේවල් නැවත යථා තත්ත්වයටපත් කරන ගමන් තමයි තියෙන්නේ. උත්සවයේ වැඩ කටයුතු අවසන් කරන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට මේ තින්ත ගාලා කියලා කතා බහක් ආවනේ පහුගිය දවස්වල. ඉතින් මේ තින්ත ගාලා තියෙන්නේත් මේවයි තින්ත නොගා බෑ. මෙන්න මේ විදියට කැලි කසල බඳුන් ස්ථාපිත කරලා තියෙනවා. බලා ගන්න පුළුවන් මේ තින්ත ගහලා තියෙන හැම තැනම තිබුණේ බුලත් කියලා පාරවල්. ඒ වගේම බුලත් පිට කාලා ඒ වගේ තියෙන හුණු මේ බිත්තිවල ඒ අතේ ගෑවෙන ටික ඇඟිලි පාරවල් තමයි ගොඩක්ම මේ වගේ තිබුණේ.
ඒ වගේම මෙන්න මේ විදිහට ටිකට් කවුන්ටරයක් තියෙනවා. තොරතුරු මධ්‍යස්ථානයක් අලුතෙන් නිදි කරලා තියෙනවා බලා ගන්න පුළුවන් මේ බස් නැවතුම් පොලේ එක් පසකට වන්නට. මේ තියෙන්නේ අනිත් පර්යන්තය විශාල පර්යන්තය. මේ පර්යන්තයේත් නවීකරණ කටයුතු සිද්ධ වෙන්න කලින් බස් රථ ස්ථානගත කරලා තිබුණු ස්ථාන වෙනස් කරලා තියෙනවා. මේ මුළු ස්ටෑන්ඩ් එකේම බලා ගන්න පුළුවන්. මෙන්න මේ තැනට ඇවිල්ලා තියෙන කුරුණෑගල බස් රථය නවත්තන්නේ මෙන්න මෙතන. එතන මෙහා පැත්තේ දොරටුවක් තියෙනවා. එහයින් පේනවා මුතූර් බස් රථ නවත්තන ඒ ස්ථාන. ඉතින් මේ කුරුණෑගල බස් එක මෙතන කෙලින්ම මේ අනිත් දොරටුවෙන් පිට වුණා. කෙලින්ම වම් පැත්තට යන්න තමයි තියෙන්නේ. අන්න ඒ වගේ පොඩ්ඩක් මේ ස්ථාන මාරු කරපු එක ටිකක් ප්‍රායෝගිකව හොඳ දෙයක් කියලා මට හිතෙනවා. ඔයාගේ මතය කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මෙන්න මේ මෙතන ආසන ඉදි කරලා තියෙන එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තිබුණේ ඇත්තටම ප්ලාස්ටික් වලින් හදපු ප්ලාස්ටික් පුටු තමයි තිබුණේ. අර යකඩ මේවා වලට හයි කරපු ප්ලාස්ටික් පුටු. ඉතින් ඒ ප්ලාස්ටික් පුටු පැලිලා ඒ හයි කරලා තියෙන යකඩ ඇන ඒ බෝල්ට් ඇන මතු වෙලා අන්න ඒ වගේ වාඩි වෙන්න බැරි, වාඩි වුණොත් අමුතු දෙයක් සිද්ධ වෙන විදිය දේවල් තමයි මේ ස්ටෑන්ඩ් එකේ වාඩි වෙන්න තිබුණු පහසුකම් මේ සංවර්ධනයට කලින් තිබුණේ. මේ වගේ යකඩ දැන් මේ ඊටාම සුව පහසු පුටු මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රමාණාත්මකවත් ලොකු ප්‍රමාණයක් තියෙනවා කලින් තිබුණට වඩා. කලින් තිබුණේ ඊටාම අඩු පුටු සංඛ්‍යාවක්. ඒ වගේත් වාඩි වෙන්න බෑ. යන්තම් ඉතුරු වෙලා තිබුණු දෙක තුනෙත් ඇන මතු වෙලා අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මේ පුටු සම්බන්ධව තිබුණේ. ඒ වගේම ඉතින් මෙතන මේ පිටකොටුව CTB ස්ටෑන්ඩ් එක දවසක් හරි පරිහරණය කරපු කෙනෙක් නම් දන්නවා. මේක පරිහරණය කරපු ලක්ෂ සංඛ්‍යාත අපේ රටේ ජනතාව දන්නවා. මෙතන ඊටාම නීති විරෝධී දේවල් සිද්ධ වෙන තිප්පොලක් බවට පත් වෙලා තිබුණේ. ඒ වගේම රැයක් දවාලක් කියලා වෙනසක් නැතුව මේ මධ්‍යම බස් නැවතුම් පොලේ CTB ස්ටෑන්ඩ් එකේ වැඩිපුරම හිටිය ඌරුමීයෝ. ඉතින් ඒ තත්ත්වය දැන් මගහැරවලා ඊටාම හොඳින් සංවර්ධනය කරලා තියෙනවා රජය විසින් මේ පිටකොටුව CTB ස්ටෑන්ඩ් එක. ඉතින් මෙන්න මේ විදියට තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දේවල් පරිහරණය කරනකොට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ටිකට් කවුන්ටරය. ඒ වගේම තොරතුරු මධ්‍යස්ථානය අලුතින් ඉදි වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ නෑ මෙතන වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් අපි ඉදිරියට මෙතන ටිකට් කවුන්ටරේ වැඩ කටයුතු සිද්ධ වෙන විදියත්, ඒ වගේම තොරතුරු මධ්‍යස්ථානයේ මොනවද අපිට ලබා ගන්න පුළුවන් තොරතුරු මෙතන වැඩ කටයුතු සිද්ධ වෙන විදියත් අපි පුළුවන් විදියට ඉදිරියේදී වීඩියෝ එකකින් ඔයාලට පෙන්වන්න. ඒ වගේම 1990 ගිලන් රථ සේවාව ආවරණය කරනවා මේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ. මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් ගිලන් රථයක් ස්ථාපිත කරලා තියෙනවා බස් නැවතුම් පොළේ. ඉතින් ඒකත් හොඳ තත්ත්වයක්. ඉතින් ඒ වගේම මේ උඩ මහල් වල තියෙනවා කාර්යාල. ඒ දේවල් ඉතින් අපිට අවසරයක් නෑ මේ දේවල් වීඩියෝ කරන්න. හැකි වුණොත් තව වීඩියෝ එකක් ගේන්නම් මේ උඩ මොකද්ද සිද්ධ වෙන්නේ, උඩ මොන වගේ දේවල්ද තියෙන්නේ කියන එක සම්බන්ධව. මෙතන අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එන්නම් ටිකට් කවුන්ටරය සහ තොරතුරු මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. උඩ තියෙන්නේ කාර්යාල සහ රියදුරු මහත්වරුන්ගේ කොන්දුස්තර මහත්වරුන්ගේ විවේකාගාර. ඉතින් ඒවට අපිට ඇතුල් වීමට අවසරයක් ලැබෙන්නේ නැති නිසා ඒවා වීඩියෝ කරන්න විදියක් නැහැ. මෙන්න මේ විදියට තමයි ඉතින් අවුරුදු 60කට පස්සේ සංවර්ධනය වෙන පූර්ණ සංවර්ධන කටයුත්තක් සිද්ධ වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලේ තත්ත්වය. ඉතින් මේ දේවල් අනාගතය වෙනුවෙන් පරිහරණය කරද්දී ඊටාම විමසිල්ලෙන් පරිස්සමෙන් පරිහරණය කරලා මේවා කාලයක් රටට වැඩ ගන්න පුළුවන් දේවල් විදිහට පරිස්සමෙන් පරිහරණය කරන්න කියන ඉල්ලීම කරනවා මේ වීඩියෝ එක බලන මහ ජනතාව වෙන ඔයාලගේ. ඉතින් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොකද හිතෙන්නේ මේ බස් නැවතුම් පොළ සම්බන්ධයෙන්. ජය වේවා.